හායි සුබ දවසක් කාල හැමදෙනාටම ඉතින් කාලකින් වීඩියෝ දැම්මෙත් නෑ හින්දා වීඩියෝ දාන්න හිතුණා. ඉස්සෙල්ලාම වීඩියෝ පටන් ගන්න කලින් කියන්න ඕනේ කැම්පස් සිලෙක්ට් වෙච්ච හැමෝටම සුබ පැතුම්. ඒ වගේම කැම්පස් සිලෙක්ට් නොවුන කට්ටියක් ඉන්න ඉතින් එයාලට බෝඩ් රවුන්ඩ් එකෙන් හරි කැම්පස් සිලෙක්ට් වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වීඩියෝ එක ගැන කියනවා නම් මේ වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ කැලණි කැම්පස් එකේ FCT කියන ෆැකල්ටියට තේරිච්ච කට්ටියට. ෆැකල්ටිය ගැන කියනවා නම් මේ ෆැකල්ටිය ගොඩ දෙනෙක් අහනවා කොහෙද තියෙන්නේ කියන එක. ඉතින් මේක තියෙන මේන් කැම්පස් එකේ නෙමෙයි. ඒ කියන්නේ කැලණි මේන් කැම්පස් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් විතර කැලණි පෝස්ට් ඔෆිස් එක පැත්තට වෙන්න තමයි මේ ෆැකල්ටිය තියෙන්නේ. ඒ වගේම මේ ෆැකල්ටියේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන කියනවා නම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 4ක් තියෙනවා. ඔයාලා දන්නවද දැනටමත්? BST, BET සහ BICT කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 3යි. ඒ වගේම මැත්ස් කරලා ඉන්න ළමයි කරන කම්පියුටර් සයන්ස් කියන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකයි තමයි මේකේ තියෙන්නේ. මේ ෆැකල්ටිය අලුතෙන් හදපු ෆැකල්ටියක්. හින්දා හැම පහසුමක්ම වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල ගොඩ දෙනෙක් අහනවා BST ඩිග්‍රිය ගැන. මම හිතන්නේ මේක මේ අලුතෙන් පටන් ගත්ත ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් ඉඳලා වෙන්න ඇති ගොඩ දෙනෙක් වගේ මේක අහන්නේ. මේ වෙද්දී BST ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක යනවා. මේකෙදි ඔයාලට කලින් බැච් එකෙන් කියන්නේ අපේ බැච් එකෙන් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. මේ විදිහින් අපේ සෙම් එකක් ඉවරයි. ඒ වගේම දැන් මේ සෙම් එකෙත් අවසානය යන්නේ. ඒ හින්දා ඔයාලට ඒක ගැන සැකයක් තියාගන්න එපා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ගැන. ඒ වගේම මේ ඔයාලට මේකෙදි දැන් කලින් බැච් එකට නම් ඒ කියන්නේ අපේ බැච් එකට නම් පාස් පේපර් එහෙම හොයාගන්න බැරි වෙනවා. මොකද හේතුව මොකද උඩින් බැච් එකක් නැති හින්දා. නමුත් ඔයාලට වාසියක් තියෙනවා. දැන් BST ඩිග්‍රී කරන අයට හේතුව දැන් සීනියර් බැච් එකක් ඉන්න හින්දා පාස් පේපර් එහෙම ඔයාලට තියෙනවා. ඒ හින්දා ඒකේ ප්‍රශ්නයක් තියාගන්න එපා BST ඩිග්‍රිය ගැන. ඊට පස්සේ අපි දැන් කතා කරමු ගොඩ දෙනෙක් අහපු ඉංග්ලිෂ් ගැන. ඇත්තම කියනවා නම් කැම්පස් ඇවිල්ලා ඉංග්ලිෂ් හදාගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඔයාලා පුළුවන් තරම් කැම්පස් එන්න කලින් ඉංග්ලිෂ් හදාගෙන එන්න. මොකද හේතුව මේ කියන FCT ෆැකල්ටි තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් 4ටම ඉංග්ලිෂ් කියන එක අනිවාර්යයි. තව දෙයක් කියන්න ඕනේ ගොඩ දෙනෙක් අහද්දා මේක GPA එකට බලපානවද කියලා. මේ ඉංග්ලිෂ් කියන එක GPA එකට බලපාන්නේ නැහැ. නමුත් ඔයාලා ඉංග්ලිෂ් කියන එක පාස් වෙන්න ඕනේ ඔයාලගේ ඩිග්‍රිය ගන්න නම්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඉංග්ලිෂ් ඕන වෙනවා. දැන් ඔයාලා දැන් මේ වෙද්දින් මේ අගෝස්තු යන්නේ. ඒ කියන්නේ අගෝස්තු වලින් පස්සේ සැප්තැම්බර් ඔක්තෝබර් අවසානයේ හෝ මැද්දේ වෙද්දින් ගොඩක් දුරට ඔයාලව කැම්පස් එකට ගනි. ඒ කියන්නේ ෆැකල්ටියට ගනි. ඉතින් ඊට කලින් පුළුවන් තරම් ඔයාලා ඉංග්ලිෂ් ෆලෝ කරන්න ඉංග්ලිෂ් ටික හදාගන්න ස්පෝකන් එහෙම. මොකද ඒක ගොඩක් වටිනවා. ඔයාලට ආවට පස්සේ ඉංග්ලිෂ් හදාගන්න කෙනෙක් එච්චර ඒ කියන්නේ ඒක කරන්න පුළුවන්. ඒකට සෑහෙන මහන්සි වෙන එකටත්. ඉතින් ඊට කලින් ලේසියෙන් ඔයාලා ඉංග්ලිෂ් හදාගෙන ආවනම් ඒ වගේම තව ඔයාලා එන්න කලින් කරන්න ඕන දෙයක් තමයි ඒ වගේම බේසික් මැත්ස් ටිකක් පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඒවා මොකද මුල්ම සෙම් එකේ ඔයාලට ගොඩක් දුරට බේසික් මැත්ස් එහෙම කොමන් උගන්වනවා. ඒ ටික බලා ගන්න. ඉංග්ලිෂ් බේසික් මැත්ස් ඒ වගේ ටික බලා ගන්න. තව විශේෂයෙන්ම ඔයාලට කියන්න තියෙන දෙයක් තමයි කැම්පස් රෙජිස්ට්‍රේෂන් ආවට පස්සේ ඔයාලට තියෙනවා මෙඩිකල් ෆෝම් එකක් දාන්න කැම්පස් එකට. ඒක අනිවාර්යෙන් ඔයාලා ෆිල් කරලා කැම්පස් එකට එවන්න. හේතුව ඔයාලා කැම්පස් එකේ ජිම් එකට යන්න, එහෙමත් නැත්නම් ස්පෝර්ට් ටැග් කරන්න, එහෙමත් නැත්නම් බෙහෙත් ටිකක් ගන්න කැම්පස් එකේ මෙඩිකල් සෙන්ටර් එකකින්, එහෙමත් නැත්නම් ඔයාලට අවශ්‍ය කරන මෙඩිකල් රිපෝට් ගන්න, මේ හැම දෙයකටම ඔයාලා මේ එවන මෙඩිකල් ෆෝම් එක අනිවාර්යයෙන්ම කැම්පස් එකට එවලා තියෙන්න ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් ඒක ඔයාලා හරියටම ෆිල් කරලා එවන්න. මේක ගොඩ දෙනෙක් මිස් කරන දෙයක්. ඒකයි මම ඔයාලට කියන්නේ. ඉතින් අන්නේ ඒ කියන දේ අනිවාර්යෙන් ඔයාලා කරන්න. ඒ වගේම තව දෙයක් තමයි ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි හොස්ටල් ගැන. හොස්ටල් හැමෝටම හම්බෙන්නේ නැහැ. හොස්ටල් හම්බෙන්නේ සීමිත පිරිසකට. මේකෙදි විශේෂයෙන්ම ඔයාලගේ ගෙදර ඉඳලා කැම්පස් එකට තියෙන දුර ඉතාම වැදගත්. ඒ හින්දා අනිවාර්යෙන් හරියටම ඒ දුර කැම්පස් රෙජිස්ට්‍රේෂන් ආවට පස්සේ හරියටම සිලෙක්ට් කරලා හොස්ටල් ෆෝම් එකට දාන්න. ඔයාලට Google Map එක පාවිච්චි කරන්න පුළුවන් ඒක දුර බලා ගන්න. ඒ වගේම හොස්ටල් හම්බුනේ නැත්නම් ඔයාලට බෝඩින් හොයාගන්න වෙනවා. බෝඩින් හොයාගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලා දැන් අපිට මොකෝ ඔයාලට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙන දවස දුන්නා කියලා කියන ඔයාලා පටන් ගන්න දවස. ඒ පටන් ගන්න දවසට කලින් දවසේවත් ඇවිල්ලා අනිවාර්යෙන් ඔයාලට බෝඩින් හොයාගන්න වෙනවා. හේතුව මෙහි බෝඩින් හොයාගන්නවා කියන එක ටිකක් අමාරු වැඩක්. ඒ හින්දා කලින් දවසේ ඇවිල්ලා පුළුවන් නම් බෝඩින් හොයාගන්න තරමට හොඳයි. මොකද ගොඩ දෙනෙක් ආවට පස්සේ ඔයාලට බෝඩින් නැතු යන්නත් පුළුවන්. ඒ හින්දා ටිකක් කලින් ඇවිල්ලා හොස්ටල් හම්බුනේ නැත්නම් බෝඩින් පොඩක් බල්ලා කරලා තියාගන්න. මේකෙදි මේ කියන්න ඕනේ හොස්ටල් වලට හම්බ වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා දැන් ෆිල් කරනවනේ ෆෝම් ටික ෆිල් කරලා දැම්මට පස්සේ ඔයාලා කැම්පස් එකට එන්න සතියකට කලින් සයිට් එකේ තියෙන වෙල්ෆෙයාර් කියලා කොටසක්. ඒකෙදි ඔයාලගේ ID එක ගහපම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට හොස්ටල් හම්බුණාද නැද්ද කියන එක. ඉතින් ඒ ඔස්සේ ඔයාලට බලාගෙන හොස්ටල් හම්බුණා නම් එහෙමයි. එහෙමත් නැත්නම්
ඔයාලට බෝඩින් අර මං කිව්වා වගේ කලින් දවසක පටන් ගන්න කලින් දවසක ඇවිල්ලා බෝඩින් ටික බලලා ඒවා මොන වගේද කියලා බලලා ඒ වගේ තැනක් සිලෙක්ට් කරගන්න එක හොඳයි. නැත්නම් ඔයාලට බෝඩින් හොයන්න සෑහෙන අමාරුයි. ඔයාලට තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි ඔයාලා අනිවාර්යයෙන්ම කැම්පස් එකකින් අරන් එන්න ඕනේ මොනවද කියන එක. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම කැම්පස් එකට එනවා නම් ෆෝමල් කිට් එකක් අරන් එන්න. ඒ කියන්නේ සාමාන්‍ය පිරිමි ළමයින්ට නම් කළු කලිසමයි, කළු සපත් දෙකයි, සුදු ෂර්ට් එකයි අරන් එන්න. එහෙම නැත්නම් ගෑල් ළමයෙක්ට නම් ඔයාලා දන්න ඔෆිස් කිට් කියන්නේ කළු ස්කර්ට් එකයි බ්ලවුස් එකයි වගේ ඒ වගේ කිට් එකක් අරන් එන්න. හේතුව ඔයාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන ප්‍රසන්ටේෂන් එහෙම ඒවා කරද්දී ඔයාලට මේවා අවශ්‍ය වෙනවා. ඒ හින්දා ඒවා මතක ඇතුව අරන් එන්න. ඒ වගේම තව ගොඩ දෙනෙක් අහපු දෙයක් තමයි රැග් එක ගැන. රැග් එක ගැන කියනවා නම් අපේ වෙබ්සයිට් එක ඇතුලේ කිසිම රැග් සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. ඒක විශ්වාසයතු කියන්නේ. ඒ හින්දා කිසිම සැකයක් හෝ බයක් තියාගන්න එපා ඒක ගැන. ඒ වගේම තව අහල් තිබ්බා ඔයාලා අඳින්න ඕනේ මොන වගේ දේවල්ද? ඒ කියන්නේ කැම්පස් ඇතුලේ මේවා අඳින්න බැරිද අරවා අඳින්න බැරිද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට කැමති විදිහට නිදහසේ ඕන දෙයක් ඒ කියන්නේ කැමති ගැලපෙන ඇඳුමක් ඇඳන් කැම්පස් එකට එන්න පුළුවන්. දැන් උත්තර දෙන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙක් මගෙන් අහන එකම ප්‍රශ්නය තමයි කවද්ද ෆැකල්ටිය පටන් ගන්න. මම හිතනවා මේ ප්‍රශ්නේ අහන්න හේතුව මොකද ගිය පාර 24 බැච් එක ගත්තොත් ඉස්සෙල්ලම පටන් ගත්තේ කැලණි FCT එකෙන්. ඒ හින්දා වෙන්නේ නැති ඔයාලා මේක අහන්නේ. ගොඩක් දුරට ඔයාලව ඔක්තෝබර් මැද හෝ අවසානයේ අනිවාර්යෙන් කැම්පස් එකට නැත්නම් ෆැකල්ටි එකට ගන්නවා. හේතුව දැන් අපිට මේ වෙද්දින් අගෝස්තුවේදී එක්සෑම් ටික ඉවර වෙනවා. අපේ එක්සෑම්. ඒ කියන්නේ ෆස්ට් ඉයර් සියලුම දෙනාගේම එක්සෑම් ඉවරයි. එතකොට ඒ හින්දා ගොඩක් දුරට සැප්තැම්බර් නැතුව ඔක්තෝබර් මුල. කියන්නේ අපිවත් ගත්තිස් ගිය අවුරුද්දේ ඔක්තෝබර් වගේ. ඒ හින්දා ගොඩක් දුරට ඔක්තෝබර් මැද හෝ අවසානයේ වෙද්දින් ඔයාලව අනිවාර්යෙන් ෆැකල්ටි එකට ගන්නවා. ඉතින් මෙන්න මේ ටික තමයි මට මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. ඒ වගේම ඔයාලට තව ෆැකල්ටි ගැන දැනගන්න මොන හරි තියෙනවා නම් එහෙමත් නැත්නම් ඔය ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් කරද්දී මොන හරි ගැටලු ආවොත් ඒවා හරි ඔයාලට එහෙම මොන හරි විශේෂ දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් මගේ කන්ටැක්ට් දාලා තියෙන YouTube එකේ බයෝ එකේ ඒ ටික බලලා ඔයාලට පුළුවන් ඕනනම් මාව කන්ටැක්ට් කරගන්න. ඔන්න ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් කියන්න ඕනේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.